හරි. එතකොට ළමයි මේ හැමෝටම ආයුබෝවන්. පොඩි දෙයක් කියලා ඉන්නම් මේ මොකද්ද මේ රෙඩ්මැන්ස් කතාව කියන්නේ සහ මම කියන කෙනා මොනවද මේ කරන්නේ. හරි. එතකොට මේක හැමෝම අර ළමයි අහන නිසා සහ අර සාමාන්‍ය ක්ලාස් කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම ගණන් අමාරුම ළමයිට. ඒ කියන්නේ ලකුණු 10 15 20 30 වගේ ඒ ආදි වශයෙන්. සාමාන්‍යයෙන් ගත්තොත් ලකුණු 50ට වඩා අඩුයි වගේ ළමයි ඉන්නවනේ. අන්න ඒ ළමයිට ලකුණු 80 ගණන් වලට 90 ගණන් වලට යන්නේ කොහොමද කියන එක තමයි මම මේ ඕගොල්ලොන්ට කරලා දෙන්නේ. හරි? ඒ කියන්නේ ඒ යන මාර්ගය පෙන්වන එක, ගණිත තියරි ටික කියලා දෙන එක, ගැටලුවක් හරියට හදාගන්න විදිය කියලා දෙන එක, ගැටලුවක් කොහොමද තර්ක කරන්නේ කියලා දෙන එක. ඊට පස්සේ පේපර් එකකට කොහොමද හරියට ලකුණු ගන්න අදාළ පීවරවල් එක්ක උත්තරයකට යන්නේ අපි. නේ? අන්න ඒ වගේ හැම දෙයක්ම ගණිතයේ සම්බන්ධ සියලුම දේවල් A to Z බිඳුවේ සිට අනන්තය දක්වා සියලුම දේවල් ගණිතයේ තියෙන තියරි ටික ඔක්කොම මම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම පාස් පේපර්ස් කරලා කොහොමද අපි පාස් පේපර්ස් කරන ගමන් ගොඩ යන්නේ? පාස් පේපර්ස් වලින් කොහොමද අපි ලකුණු වැඩි කරගන්නේ? හරි? ඒ වගේම පළාත් පේපර්ස් ටික සහ වාර විභාග වලට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ටික ඔය වගේ දේවල් කරලා කොහොමද ගොඩ යන්නේ කියන එක තමයි සම්පූර්ණයෙන්ම මේ ක්ලාස් එක ඇතුලේ වෙන්නේ. හරි? එතකොට ඊට අමතරව ගත්තොත් මේකේ ආයේ මාර අමාරු දෙයක්, මේක මාරම මේ විෂයක් පට්ට අමාරුයි, මේකේ මාර දෙයක් කරන්න ඕනේ. එහෙම දේවල් නෑ ළමයි. හරි? මේ ගණිතය කියන විෂයේ එහෙම දෙයක් නෑ. මේකේ අර මූලික දේවල් ටිකක් තියෙනවා, මූලික පාඩම් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ ලස්සනට සරලව සංයමයෙන් යුතුව ඉගෙන ගන්න ඕනේ. හරි? මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඒක. ඊට පස්සේ තමයි ගැටලුවකට ඒක යොදාගෙන ඕගොල්ලෝ ඒ තියරි එක අවබෝධ කරගන්නේ. ප්‍රායෝගිකව යම්කිසි ගණිත තියරි එකක් ඔයා අවබෝධ කරගන්න මේ විදියට. ඒක ගැටලුවකට ඇප්ලයි කරන්න ඕනේ. ගැටලුවකට දාලා බලන්න ඕනේ. හරි? හරියට උත්තරේ ගන්න ඕනේ. එතකොට අපි ඒක ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් ගන්නට හැදෙනවා. හරි? එතකොට අර පොත් පුරවන කතාවක් මේකේ කොහෙවත් නැහැ. තේරුණාද? පොත් පුරවන්නේ නැහැ. ඔයගොල්ලන්ට ටියුට් එක හම්බ වෙනවා. ඒ වගේම දැන් ඉස්කෝලේ ළමයි සම්පූර්ණයෙන් ඔයාලා පාඩම ලියාගෙන පොතක් සම්පූර්ණ කරගෙන යනවනේ. එතකොට මම මෙතනදිත් ආයේ ඔයගොල්ලන්ට මේ පොතක් ලියලා ඒ පාඩම ඒ විදිහට කරන්නේ නැහැ. තනිකරම ඔයාලට මගේ පාඩම යන්නේ ගැටලු වලට සෙට් කරලා තමයි පාඩම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. කියන්නේ ගැටලුවකින් තමයි ඔයාලට පාඩම මම අවබෝධ කරවන්නේ. හරි? එතකොට අර සාමාන්‍ය අනිත් පන්ති වගේ ඔයගොල්ලන්ට මේකේ බෝරින් වෙන්න දෙයක් නැහැ. රයිට්? එතකොට මේ මුල් ඕනෑම පාඩමකදී මුල් දවස් 2 වගේ යනකොට ඔයගොල්ලන්ට මම සම්පූර්ණ තියරි ටික කියලා දෙනවා. දැන් 11 ශ්‍රේණියේ ළමයි නම් ඔයා 11 ශ්‍රේණියේ ළමයෙක් නම් අපිත් එක්ක සම්බන්ධ වෙන 11 ශ්‍රේණියේ ළමයෙක් නම් ඔයාට මම 6 වසරේ වගේ ඉඳලා තියෙන සියලුම තියරි ටික මම ඔයාට කියලා දෙනවා. හරි? 11 වසර දක්වාම සියලුම තියරි ටික කියලා දෙනවා. එතකොට 9 10 11 ශ්‍රේණියේ ළමයිටත් එහෙමයි. අර අපිට අවශ්‍ය ඒ පුංචිම වයසේ තියෙන තියරි වල ඉඳලා සියලුම දේවල් ටික මම කියලා දෙනවා. හරි? එතකොට සිලබස් එකට අදාළ සියලුම දේවල් කියලා දෙනවා. ඒක එහෙම කියලා දෙන්නේ ඒක ඕනේ අපිට O level වලට. හරි? එතකොට 10 ළමයෙක්ටත් මගේ ක්ලාස් එනවා නම් ඕනනම් O level paper එකෙන් 160ක් වගේ ලියා ගන්න පුළුවන්. හරි? එහෙම කේස් එකක් නැහැ. අනිත් එක ළමයි මේ මගේ දැන් ওই පන්ති ආපු ළමයි දන්නවා, අපිත් එක්ක හිටපු ළමයි දන්නවා මේ ගණන් ආයේ පාඩම් කරන්න ඕනේ නැහැ මගෙත් එක්ක සෙට් වුණාම. තේරුණාද? එතකොට බොහොම සරලව කතාව ඕක පොඩ්ඩක් ඕක නිකන් මේ අයිඩියා එකක් විදිහට තියාගන්න. මේ පන්තියක් පටන් ගන්න කලින් ළමයිට වැදගත් වෙන්න නිසා තමයි මම මේ කියලා දුන්නේ. නැත්තම් හැමදේම අහනවා මොකද්ද මේ කියලා මැසේජ් දානවා. ඒක නිසා තමයි මේ කතාව ওই විදිහට කිව්වේ. හරි? එතකොට අර නටන්න ඕනේ නැහැ. මතක තියාගන්න නටන්න ඕනේ නැහැ, දඟලන්න ඕනේ නැහැ. බොහොම සංයමයෙන් සරලව හරි නිදහසේ ඔයාගේ දෙට්ට වෙලා ලස්සනට වැඩේ කරගෙන යන්න රෙකෝඩින් ටික දෙනවා. අනම්මනම් ලොකු කතන්දර මොකුත් නැහැ. ඕන දෙයක් අපිට මැසේජ් කරලා හෝ කතා කරලා ක්ලාස් එක අතරතුරදී හෝ විසඳ ගන්න පුළුවන්. ගොඩාක් ඔයාගේ පැත්තට තමයි මම වැඩියෙන් උදව් කරන්නේ. හරිද? ඔයාලට තේරෙනවා මේ කියන කතාව ටික වැඩි විස්තර ඕනේ නැහැ. එහෙනම් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් පහළ ඇති නම්බර එක ඔකට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට ශ්‍රේණියට අදාළ පොදු ගෲප් ටික ඇති මේ අවුරුද්දේ මේ මැද පටන් ගන්න ක්ලාස් සෙට් එකට ඔයාලට මේ ජොයින් වෙන්න පුළුවන් ලස්සනට. ඒ ජොයින් වෙන හැම ළමයෙක්ටම පළවෙනි මොකද්ද මේ පළවෙනි වාර විභාගයට අදාළ තියරි ටිකේ ඉඳලා සියලුම දේවල් ටික මම ආයි කියලා දෙනවා. එහෙම පාඩම් අතෑරෙන්නේ නැහැ. හරි? ඒකත් එක්ක ওই රෑ මධ්‍යහ්න රාත්‍රිය වෙනකන් රාත්‍රී 12 වගේ වෙනකන් ක්ලාස් තියන්නේ නැහැ. කවදාවත් මේ ඔයාලට සාමාන්‍ය රෑ 10 වගේ වෙනකන් උපරිම දුනොත් ක්ලාස් එකක් රෑ 10 වගේ වෙනකොට ඉවර කරනවා කොහොමද ඊට වඩා නම් තියන්නේ නැහැ ළමයි මේ එහෙම අර ළමයි මේ
නිකම් පීඩාවට පත් කරන්නේ හරි එහෙම දෙයක් නෙමෙයි O level කියන්නේ එච්චර මේ දඟලලා ඔට්ටු වෙලා කරන්න ඕනේ දෙයක් නෙවෙයි එහෙම කරන ළමයෙක්ට කවදාවත් A level වගේ දෙයක් කරන්න බෑ හරි අර මරාගෙන රෑ 12 1 වෙනකන් මේ O level වලට වැඩ කරන ළමයෙක්ට A level වගේ මේ විභාගයක් කරන්න හරි අමාරුයි ඒකට කැපැසිටි එකේ ළමයාගේ නෑ ඒක තමයි O level වලට අච්චර මහන්සි වෙන්න ඕනේ A level කොහොම හරි කරා කියනකො ඊට පස්සේ උතනින් එහාට ජීවිතේ ගේමක් ගහ ගන්නත් බෑ අර වගේ පොඩි දෙයකට O level වගේ පොඩි මේ එක්සෑම් එකකට අච්චර මහන්සි වෙන්න ඕනේ ළමයෙක්ට ඒ වගේ ලොකු ගේමක් ගහන්න බෑ ඒ කැපැසිටි එකේ ළමයා තුල නෑ හරි ඒකයි ඔගේ කතාව හරි ඒව මොකුත් ඕනේ ගණන් ගොඩාක් ඔයා අඩු මට්ටමේ ඉන්නවනම් ඒ කියන්නේ ගණන් වලට ඔයා ලකුණු අඩු මට්ටමේ ඉන්නවනම් 50ට වඩා වගේ අඩුයි නම් හරි ලකුණු 50ට වඩා අඩුයි වගේ නම් ඔයා අනිවාර්යයෙන්ම අපේ ක්ලාස් එන්න ඔයාට අර මූලික දැනුමේ ඉඳලා හරි මූලික දැනුමේ ඉඳලා සියලුම දේවල් හරි සියලුම સિદ્ધාන්ත ටික මම කියලා දෙනවා සියලුම ශ්‍රේණි වලට අදාළව. ඒතකොට මම කිව්වා 6 වසරේ ඉඳලා 6 වසරේ ඉඳලා 11 වසර දක්වා තියෙන සියලුම මේ સિદ્ધාන්ත ටික ඔයාලට ගොඩ දාලා දෙනවා. අපිට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අදාළ group එකට join වෙන්න සියලුම දේවල් ටික ඒකේ මම ඔයගොල්ලන්ට දෙනවා. හරි? මේ අපි join වෙන විදිය කියලා දෙනවා. හරි. ඔච්චරයි කතාව. කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් බලලා අයියලා අක්කලාට ෂෙයා කරන්න, නංගිලා මල්ලාට ෂෙයා කරන්න. රයිට්. එහෙනම් ළමයි අපි වැඩේ පටන් ගන්නවා.